ගයිස් ඉතින් කොහොමද කට්ටියට? ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අද ප්ලේ කරන්න යන්නේ ග්‍රැනි. ඉතින් SMS එක ග්‍රැනි නෙමෙයි කෙලිම ගයිස් ග්‍රැනි 3 ට්‍රේන් ස්කේප් එකේ ෆුල් ගේම් ප්ලේ එකක් දෙන්න තමයි හදන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මාත් එහෙම මේ ඉතින් ග්‍රැනි ඉඳලා හිටලා ප්ලේ කරනවා. ප්ලේ කරනවා විතරක් නෙවෙයි ෆුල් ගේම් ප්ලේත් දානවා. ඉතින් ෆුල් ගේම් ප්ලේ තමයි මාත් දාන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද අපි ග්‍රැනි ට්‍රේන් ස්කේප් එකේ ෆුල් ගේම් ප්ලේ එකක් දෙන්න තමයි try කරන්නේ. ඉතින් අපි බලමු මොනවා වෙයිද දන්නේ නැහැ ඉතින්. ගේම් එක ප්ලේ කරලා බලමු. ඉතින් මම ඩු ස්කේප් එකේ ෆුල් ගේම් ප්ලේ එකක් දාලා තිනවා. ග්‍රැනි 2 එකේ ස්කේප් තුනම දාලා තිනවා. ඉතින් ග්‍රැනි 1 මම ප්ලේ කරලා තිනවා. ග්‍රැනි 4 5 ඔක්කොම ප්ලේ කරලා තිනවා. ඉතින් පහේ අලුත් අප්ඩේට් ඇතින එකක් දෙන්න ඕනේ. ඒකත් පස්සේ කාලෙක දෙයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද අපි අනම් මනම් වානා කියලා ග්‍රැනි 3 එක ප්ලේ කරමු. දැන් ඉතින් මුට ශකබුන් වෙන්න තමයි යන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ සිද්ධිය වැඩි කතා ඕනේ නැහැ. අපි කෙලින්ම ගේම් එක ප්ලේ කරන් යන් සුද්දලා ඉතින් ආයිති අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. ඕගොල්ලෝ තාම channel එක subscribe කරලා නැත්නම් නිකන් තියෙන subscribe බටන් එක ඩෝන් ගාලා ඔයාලා subscribe පාරක් දාන්න අපිට ඉක්මනට subscribe 50000 ගහන්න තියෙනවා. ඉතින් අපි 49000 ඉන්නේ. 49000 කියන 50000ට තව චුට්ටයි. ඉතින් අනිවාර්යෙන් subscribe කරන්න යාළුවන්ට කියලා බලෙන් හරි subscribe කරවන්න. ඉතින් friends අපි ගේම් එක ප්ලේ කරමු. තාම මුට ශකබුන් උන්නේ නැහැ හැබැයි. ඕ ඉතින් ග්‍රැනි එකේ එන්නේ ග්‍රැෆික් හොඳ වෙලාද මන්ද අලුත් අප්ඩේට් එකක් කියව එන්න දැන් අම්මට සිරි අපේ කවුදමු ග්‍රෑන්ඩ්පා හැලපෑ ඉන්නවා අම්මට සිරි කෙලියනේ කරන්න බෑනේ බං කරන්න බෑනේ මුන් එක්ක කොහොමද ගිහන් වැඩක් කරන්නේ රටක් විතර ඉස්සරහට යන්න බෑනේ මම මෙහෙම ඉන්දියාවේ හැප්පෙනවා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඒ වගේ තමයි තාමත් ලයික් එකක් දැම්ම නැත්තම් හැමදාම කියන්න ඕනේ ඩේ 1 එකත් ඇවිල්ලා ඉතින් අනිවාර්ය වීඩියෝ ලයික් එකක් දාන්න නැත්නම් අලුත් අය ඉන්නවනම් මම කලින් කිව්වත් වගේ subscribe පාරකුත් දාන්න එච්චරයි ෆ්‍රෙන්ඩ්ස් එච්චරයි අපිට තියෙන මචං කෙලින්ම දැන් ගේම් එක ප්ලේ කරන් යන්න කෝ අපේ ලොක් පික් එක කියහන්කෝ ලොක් පික් එක වෙන්නවා එතන ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ඕගොල්ලෝ දන්නවා කරන්න ඕන දේවල් මොකක්ද කියලා අපිට ප්ලේ කරන් යන්න තමයි තියෙන්නේ ලොක් පික් එක ගත්තා මේ ලොක් එක කරන සද්දට ගණිය આવොත් එහෙනම් ශකබුන් තමයි බලන් ඉමු ඉතින් මොනා කරන්නද නේ ඕකේ ගයිස් ලොක් එක ඇරියා මෙන්න මෙතනම් මචං අපිට ගලවන්න ලොක් එක තියෙනවා දැම්මම අරගන්න ඕනේ ඔය දැම්මම අරගත්ත නැත්නම් පස්සට ප්‍රශ්න වෙනවා ෂේප් එක අරගෙන අපිට අන්න ටෙඩි බෑවත් ඕනේ කොල්ලෝ බලපන් අර අසරණ ජීවිතයක් ඇටසැකිලි වෙලා නේද බල්ලයා ඕකේ ගයිස් ඒ දොරත් අරගත්ත අපි ෂේප් එක දැන් ඉතින් මෙතනින් ග්‍රැනි ආවොත් එහෙම ග්‍රැනි ගියා අච්චිට තාල් කරන්න වෙනවා අපිට මේක ෂේප් එක අරලා තියාගෙන ඕකේ සද්දලත් ග්‍රැනි එන්න ඉඩ තියෙනවා ඕකේ ප්‍රෙන්ස් මොකෙක්වත් නැහැ අපි ෂේප් එක ඉදිරියටම යන් අපිට මචං ග්‍රෑන්ඩ් පාට ෂොට් එක දීලා තුවක්කුව ගන්න හැද අපේ මූලික වැඩේ ප්‍රධානම නැත්නම් ගේ වටේ කරගෙන නම් මෙන්නේ මේක ගාව තුවක්කුව තියෙනවා අපිට ඈත තියලා ඩෝන් ගාලා ෂොට් එක දෙනවා ඒ නිසා ඔකගෙන් තුවක්කුව ගන්න ඕනේ මුලින්ම ෂේප් එක එළියට යන් කවුරුත් පේන්නේ නැහැ සුද්දා දැන් මචං එළිය එහා පැත්තේ තියෙන දොරක් ඔන්න ඔය දොරත් අරගන්න ඕනේ ග්‍රෑන්ඩ්පා කාරේ ඉන්නද බලපන් ග්‍රැනි වැඩක් නැහැ ග්‍රැනිව ගණන් ගන්නෙම නැහැ කියහන්කො මේ ගේම් එකේ ග්‍රෑන්ඩ් පාට ෂොට් එක දාලා තුවක්කුව ගන්න ඕනේ දල් කැටේකු තරන් තියාගමු මොකද කැටපෝලේ හම්බුනම ෂොට් එක දෙන්න පුළුවන් ඒකේ අම්මට සරි ග්‍රෑන්ඩ්පා අයියා ඉන්නවා ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මම ග්‍රෑන්ඩ්පා අයියට කියන්නේ ග්‍රෑන්ඩ්පා අයියා කියලා ඉතින් කුණහරුපයන් නෙමෙයි කුණහරුප කියලා හිතන්නත් එපා ඕගොල්ලෝ දැන් මචං කැටපෝලේ තිබ්බනම් නාකියගේ තට්ටේ බලන්න තිබ්බා කැටපෝලේ නෑනේ බං අවසනාවට දැන් මෙතන මට ලොක්කේ කඩන්න ඕනේ නැහැ නාකියා මට ලොක්කේ ඇරලාම දුන්නේ නැහැ ඒ නිසා වැඩේ ක්ලෝස් ෂේප් එකේ වටපිට බලන් යන් ග්‍රෑන්ඩ්පා පේන්න නැහැ ග්‍රැනියා පේන්නේ නැහැ නියම ෆ්‍රෙන්ඩ්ස් අපිට වෙපන් කී එක හම්බුණා වෙපන් කී එක ගන්න තමයි මම කොහොම මෙතනට ආවේ ෂේප් එක ගත්තා නම් යන් වෙපන් කී එක දෙනවා කියන අපිට දැන් ගිහිල්ලා මචං කෙලින්ම කැටපෝලේ ගත්ත හැකි කැටපෝලේ ගත්තා කියන්නේ ඉතින් නාකිච්චගේ තට්ටේ බලනවා කෙලින්ම ඉතින් ග්‍රෑන්ඩ්පා අයියාගේ තට්ටේ බලනවා ඉතින් මට සිරිසලෙන්ද්‍රිට මට හැම වෙලේම මේකේ අමතක නටු අම්මෝ වෝව් ෂිට් අම්බි බා තා පොඩ්ඩෙන් ඉවරයි අයියා මට සලෙන්ද්‍රිට අමතක වුණා කියන්කෝ ගේම් එක ප්ලේ කරන්න ගත්තට මට සලෙන්ද්‍රිට මතක් වුණේම නැහැ හොඳ වෙලාවට මුලින්ම මූණ ඉස්සරහට ආවේ නැත්තම් මේ මල කෙලියේ හරි ප්‍රෙන්ස් අපි ෂේප් එකේ වටයක් දාලා හිමින් සැරේ වෙපන් කී එක දාලා අරගමු මොකද ලේසි නෑ වෙපන් කී එක දාන්න අපිට උඩ තට්ටුවට යන්න ඕනේ උඩ තට්ටුවේ අනිවාර්යෙන් ග්‍රැනි ඉන්නේ ගල් ටිකක් එකතු කරන් යන් කොකට මචං මේ ගල් හොයන හැටි තමයි අමාරු ගල් තැන් තැන් වල තියෙන ඇතින් ඈත ගල් ටිකක් හොයාගෙනම කැටපොල ගන්න එක ලේසි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ නිමාඩු මාසෙ ඉතින් අනිවාර්යෙන් සෙට්ලා ඉන්න මම වීඩියෝ ගොඩක් දානවා ඉතින් දැන්ටත් අපි මොබයිල් වීක් එක ඉවරයි ඔන්න මොබයිල් වීක් එකේ අන්තිම වීඩියෝ එක තමයි මේක මොබයිල් වීක් එකේ අපි මොබයිල් ගේම් 4ක් දැම්මා අලුත්ම ගේම්ස් 2ක් දැම්මා යකාමෑනි මායි ප්ලේ කරලා එකක් දැම්මා මේ දින 4 වෙනි ගේම් එක ඉතින් ගයිස් මොබයිල් එකේ වුණාට ඔයාලට සවුදාට එන්නේ මොබයිල් ගේම් එකක් තමයි ඈ සෙට්ලා ඉන්න ඕනේ නියම සුපිරියක් වටේනවා මොබයිල් PC දෙකට මේක ෂේප් එකේ මචං බලමු කවුරුත් පේන්නේ නැහැ ඕකේ ගයිස් මොකෙක්ක පේන්නේ නැහැ ෂේප් එක උඩ තට්ටුවට තමයි යන්න ඕනේ ග්‍රැනියා ඉන්න අඩු ග්‍රැනි අම්මට සිරිලා එන්නවා එයි යම්බී බං හෝ ඇතියන් තංගා ග්‍රැනි බලන් ඉන්නේ ෂේප් එකේ ග්‍රැනියත් එක්කනේ උයි කරන්න වෙන්නේ ග්‍රෑන්ඩ්පා පේන්නේ නැහැ නිදාගත්තත් දන්නේ නැහැ මෙයා කා ගිහිල්ලා ග්‍රෑන්ඩ්පා අනතුරුදායකයි අයියා ඕකව දැක්කොත් එහෙම ඕක වෙඩි තියෙනවා මෙහෙන් පොඩි සද්දයක් දාලා ෂේප් එකේ අර පැත්තෙන් යා ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ලෙට්ස් ගෝ ඉතින් මම අනිත් ගේම් වලට මේ ග්‍රැනි තුනේ තියෙන ගෙට ආසයි මාර ඩීටේල් තියෙනවා මාර ලස්සනයි ඒක ඕහෝ ග්‍රෑන්ඩ්පා එනවා ග්‍රෑන්ඩ්පා සෙල්ලන්නේ නැහැ පුළුවන් තරම් මග අරින්න ඕනේ ඔකට කැටපෝලේ අරන් ඔළුව පැලෙන්න දීලා තුවක්කුව ගන්න ඕනේ තුවක්කුව අරන් හංගගත්තට පස්සේ ඉතින් තුවක්කුව මගේ වගේ තමයි
අම්මට සිරියඩ්ඩෝ ග්‍රැනී ගියාම මෙතන ග්‍රැනී එහෙට අපි ෂේප් එකේ මෙහෙන් යන්න ග්‍රැනියට ඇස් පේන්නේ නැහැ නේ බං ඇස් පේුණාත් අපිට මොකද කියහන්කෝ දැන් ඔය ගියවිලා මාව අල්ලන්නද ඕකට බලන්න එච්චර හරියක් කරන්න දක්ෂයා කියන්නේ නිකන් නෙමෙයි සුද්දා ලෙට්ස් ගෝ මෙහෙන් ගියා අපේ මෙචෙන් වෙපන් කීයක දෙනවා දැන් අපි ගාව හැංගිලෙමු දැන් ඉතින් ඔය උඩට ගිය සද්දට අනිවාර්යෙන් ග්‍රැනියා එනවා ග්‍රැනියා හරි ග්‍රෑන්ඩ්පා හරි දෙන්න එකෙක් එනවම තමයි යනකන් එමු ඇවිල්ලා යනකන් එමු හදිස්සියක් නැහැ ෆ්‍රෙන්ඩ්ස් ෂේප් එකේ ගේම් එක ප්ලේ කරලා දාමු ඕකේ කවුරුත් ආවේ නැහැ ලෙට්ස් ගෝ දැන් ඉතින් කැටබෝලේ ගත්තා කියන්නේ වැඩේ කොට මචං හැබැයි එක ගලයි තියෙන්නේ ගල් හම්බුන්නේ නැහැ නේ ඔය ගල් හිඟයි මං හිතන්නේ ගෙදර ඕකේ කවුරුත් නැද්ද කවුරුත් නැහැ මචං උඩ තට්ටුව සම්පූර්ණයෙන් පල්ලෙහාට ගිහිල්ලා අපි උඩට ගිහිල්ලා පොඩි සද්දයක් දාලා ඕන්නම් මොන් උඩට ගෙනලා ඔළුවට පැලෙන්නම තියලා දාමු නැත්නම් උඩ චෙක් කරගමු ඕන එකක් එන විදිහට වැඩේ කරලා දාමු ෆ්‍රෙන්ඩ්ස් කී කවුරුත් නැහැ පේන්න අපි ෂේප් එකේ පැත්තට අම්මට සිරි කවුරු නැතත් ඉතින් සිලින්ඩර් අමතු වෙනවා කොහින් හරි කනවතෝ කියන තැන මට තියෙන්නේ කී මචං මම වහලට නැග්ගත්ත ෂේප් එකේ කවුරුත් පේන්නේ නැහැ තාමත් ග්‍රෑන්ඩ්පා අනතුරුදායකයි අය ග්‍රෑන්ඩ්පාට ෂොට් එක දෙන්න වෙනවා වහලේ උඩින් නම්ම හිමිසාරි මෙතනින් පහළට වැහගමු කී මෙතනින් ගන්නොත් ඉතින් ශකමුන් තමයි අම්මට සර් ගණී ඉන්නවා හායි හායි අයියෝ ෂික් විතර ඔය ඉතින් පණ්ඩිත වැඩ කරන්න ගියාම ඕම වෙනවා ලස්සනට පල්ලෙහාට බහලා දෙන්න තිබ්බකනේ දැන් ඉතින් මොනවා කරන්නද ගලක් හොයපන්කෝ දැන් ඉතින් අවුලක් නෑ ෆ්‍රෙන්ඩ්ස් කැටබෝලේ ගත්තා කියන්නේ ගල් අනිවාර්යෙන් මතු වෙනවා මං කිව්වේ අර අතන උත්තර මතු වුණා කලින් උතර ගල් තිබ්බේ නෑනේ කලින් මං උතර ගල් දැක්කෙත් නෑ කැටබෝලේ ගත්තා කියන්නේ ගල් මතු වෙනවා නිසා වැඩේ ලේසි අපිට ග්‍රැනිය ඕනේ නෑ ග්‍රෑන්ඩ්පා හොයන් යා ග්‍රැනියා වටෙන් එයිනේ කවුරුත් පේන්නේ නෑ සුද්දා මෙතනින් පොඩි සද්දයක් දාලා ගෙන්න ගමු ඕවා තමයි මචං ගේම් එකේ ට්‍රික්ස් දැන් ඔය සද්ද බද්ද දාලා කට්ටියව ගෙන්නලා ෂොට් එක දුන්නේ අච්චේ ඔයා කොහෙද මා ආදරණීය මගේ ග්‍රැනියා වෙතටයි මෙල්ලියන්නේ පුවක් ගහේ කරටියේ සිටයි ගල් දෙකක් හම්බුණා සුද්දලා ඒ කියන්නේ නාකියාගේ නාකිච්චිගේ තට්ටේ බලනවා එනට මචං අපි වැඩි හිටියන්ට ගරු කරන්න ඕනේ තරුණ සමාජය වශයෙන් එහෙම නාකියයි නාකිච්චි කියලා කියන්න ඕන මට සරි දෙන්නන් නාකියට ඔය ගරු කරේ ලස්සනට දීපන් තු ඔක්කොම මෙන්න මෙතනට ආ ශකබුන් එයා ඉවරයි ඔය දැන් අනිත් එක්කෙනා එන්න පොලිමට ඔය සද්දෙට අපි දැන් ග්‍රැනියා අච්චිත් එන්න ඕනේ අසරණ ජීවිත බං ඉතින් මට දුකයි බොහොම දුක උනාට කමන්නේ ඔළුව පැලෙන්නම තියලා දාමු අපේ ග්‍රෑන්ඩ්පා කොල්ලා ලෙෆ්ට් ලා ඉන්නේ ග්‍රෑන්ඩ්පා කොල්ලා ලෙෆ්ට් ලා ඉන්නලා ෂේප් එකේ උණ්ඩයල් ලෝඩ් කරගමු දැන් ඉතින් ග්‍රැනියා කොහෙන් හරි මතුවෙන්න හායි යාච්චි ඉන්තා වයසට ගරු කරලා වෙඩි තිබ්බේ නැත්තම් මම ඔය ටඩයක් කරනවා තරුණ ළමයි වශයෙන් අපි වයසක මිනිස්සුන්ට ගරු කරන්න ඕනේ දැක්කනේ මම ගරු කරපු ඉතින් අම්මට සරි මම මේකට නම් ගරු කරන්නේ නැහැ මචං ඒකේ වයස නැහැ ඇත්තට තරුණයි හරි මචං දැන් කට්ටිය නිදිය ගියාම පල්ලෙහාට කෝච්චියේ තියෙන පල්ලෙහානේ බං ඕනම කරන එක පල්ලෙහා තියාගෙනවා මෙතන නටනවා අපිට මචං කඩා ගන්න තුවක් විදුරුවක් තියෙනවා ඔක්කේ ලෙට්ස් ගෝ එකක් ඉවරයි නැති ෂේප් එකේ පැත්තට ගිහලා තුවක්කුව හංගමු ඕක හංගලා තියාගන්න නැත්නම් අපි ග්‍රෑන්ඩ්පා ලොක්ක ඕක දැක්ක ගමන් ඕක ගන්නවා උට අතපය තියන් ඉන්න බෑනේ බං ගොන් හරක කනවත් කැවුත්ත කියලා තමයි මට කියන්න වෙන්නේ හරි ප්‍රෙස් දැන් තුවක්කුව උතනනේ තියෙන්නේ ඕකට ගන්න බෑ අපි මෙන්න මේ වීල් එක ගමු මුට ජනෙල් වලුත් පයින්න පුළුවන් ඒකට හරකට වහලෙන් පොඩ්ඩක් කරනවා මැරෙනවා එయ్యකෝ මටම තමයි ඔක්කොම කේස් ටික ඔක්කේ ප්‍රෙස් අපි ක්‍රෝබාර් එක තියෙන එකේ පෙට්ටි ටික කඩාගෙන යන ඕගොල්ලෝ දන්නවා ඉතින් පෙට්ටි කඩන්න මං එක්ස්පර්ට් කියලා පෙට්ටි නම් මොනවද සුද්ද ක්‍රෝබාර් එක මෙහෙන් දාලා ටෙඩි බියාව ගමු ඔක්කේ ප්‍රෙස් අපි ටෙඩි බියාව දැන් අරන් උඩට යන්න ඕනේ උඩට යන එක ලේසි පහසුනේ අපිට ලිෆ්ට් එක පාවිච්චි කරන්න වෙනවා ඔය අපි උඩට ගියාට ටෙඩි බියාව විතරක් මදින් තව ඕනේ අපිට බඩු ටිකක් ඒ ටිකත් අරගෙන තමයි උඩට යන්න ඔක්කොම ටික ලිෆ්ට් එකට දාලා උඩට ගත්තාම වැඩේ ලේසි ඉතින් ඕගොල්ලොත් ගහනවනම් මේ ක්‍රමය අනුගමනය කරන්න ඕනේ මේක දැන් ගේම් එක දිනන තියෙන ලේසිම ක්‍රමය ඒ සුද්දා දැන් ඉතින් ලෙට්ස් ගෝ ෂිප් එක ගියා අරුන් දෙන්න අනිදි තාම හැරිලා නැහැ බොහොම චිල් එකේ ග්‍රැනී ප්ලේ කරන්න ඕනේ මේ හදිස්සි වෙන්න හොඳ නැහැ ක්‍රෝබාර් එකක් ගමු මේකත් අපිට ඕන ඕගොල්ලෝ දන්නවා ඉතින් ඕන ගේම් එකේ ක්‍රෝබාර් එක තමයි මචං යතුරු ක්‍රෝබාර් එකක් නැති ගේම් එකක් කියන්කො මං අහන්නේ හැම මගුලෙම ක්‍රෝබාර් එක තියෙනවනේ දැන් මම මේ සතියේ ප්ලේ කරපු ගේම් තුනක ක්‍රෝබාර් එක තිබ්බේ නැද්ද කියලා ඕගොල්ලෝ නිකන් හිතන්න අන්න එකයි මං කියන්නේ මේක දාගමු මෙතනට ඔක්කේ ගයිස් අඩ මොකද උනේ ඉර වුණා මොකද හරි ක්‍රෝබාර් එක ආතල් දෙනවනේ ඕකේ ගයිස් ලෙට්ස් ගෝ දැන් ඉතින් අපිට ආයෙ පහව අරුන් දෙනවා නිදි කරවන්න වෙනවා දැන් ඕක උන් දෙන්න හැරලා ඉන්නේ උන් දෙන්න හැරලා ඔබම ඔබ ගත්තාම ඉතින් හරි කරදරයි නිසා ෂොට් එක දෙන්න අපි යන් පල්ලෙහාට කැටපෝලේ ගත්තා ගලක් තියෙන නිසා වැඩේ අවුලක්ම නැහැ දැන් ඉතින් යන් පල්ලෙහාට අනිවාර්යෙන් ඕකුන් දෙන්න එකේ පල්ලෙහාට රින්ගලා තියෙන්න ඕනේ මොකද මම ওই පැත්තේ නටලානේ ගියේ
කවුරුත් නැද්දෝ මෙහින් තුවක්කෝ තියෙනවා ඉතින් ආයෙ මොනවද තුවක්කෝ තිබ්බට මචං උන්න නැති එක තමයි වැඩි උණ්ඩයක් ගන්න ෂේප් එක නැති අවුලක් නැහැනේ ටුටු රිෆ්‍රෙෂ් මම ආයෙ මතක් කරනවා තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අද මේ වීඩියෝ බලනවා තාමත් පළවෙනි තවරක් නම් මගේ channel එක වීඩියෝ බලන්න හිත හිතින්න බෑ guys subscribe කරලා bell icon එක click කරලා තියාගන්න මොකද අනම්මනම් වානා කියලා අලුත්ම games මගෙන් ලැබෙනවා අලුත්ම mobile games release වුනහම මුලින්ම gameplay එකකට එන්න මගේ channel එකේ තමයි අලුතෙන් PC games release වුනහම ගොඩක් වෙලාවට සුපිරිම gameplays මගේ channel එකේ වැටෙනවා ඉතින් අනිවාර්යෙන් අලුත් අය ඉන්නවා නම් subscribe කරලා කොල්ලන්ට 50000 ගන්න support එකක් දෙන්න ආන මේ පැත්තේ යන් වැඩි කියවන්න ඕනේ නැහැ මොකද කියවන්න ගියොත් එම අරුන් දෙන්න එලට කෙලිනවා කතා කරන්න ගත්තාම මචං නිමක් නැහැනේ අම්ම මට සරි ගණි කියනවා හායි ආච්චි මොකෝ වෙන්නේ ඉතින් ඈ ඉඳා එයා ඉවරයි ආච්චි ලෙෆ්ට් සුද්දා වයසට ගියාම ඔය පොඩ්ඩක් නිදා ගන්න ඕනේ නේද වල්වරු මේ ඇහැරලා ගෙවට එක කරගෙන නැතු අයියකෝ බලන්න මං එයා වෙනුවෙන් වැඩක් කරන්නේ වැඩක් දෙන්නද හරි එයත් ඉවරයි වයසක ජෝඩුවම ඉතින් අම්මට සරි යකෝ මේ සිලින්ඩර් මොකද මේ රෙද්දා සරින් ගන්නේ අයියකෝ බලපන් එන්න තේ කලිසමස් එන්නේ මතුනේ නේද මොනවා බලනවද අන්ත කලිසමස් රින්ගගෙන අයියකෝ ඔක්කේ සුද්දා තුවක්කුව ලෝඩ් කරලා තියාගමු ඕනේ ලාක මචං ආයුධ පෙන්නන්න තියාගන්න ඕනේ මේකේ මුකුත් නැහැ මේකෙත් මුකුත් නැහැ තියෙනවා කාසිය තියෙන එල්ලක් කිරි කාසිය අපිට ඕනේ කාසිය නැතුව වැඩ කරන්න බෑ ෆ්‍රෙන්ඩ්ස් අපි යන් දැන් උඩට මෙහෙම මේක දාලා තියාගමු ෂේප් එක දැන් අපේ පල්ලෙහාට දැන් ඉතින් අරුන් දෙන්නම නිදිනේ අවුලක් නැහැ ගයිස් ගේම් එක ප්ලේ කරන් ගියයි තුවක්කුව ගත්තා අපේ ඕකේ බ්‍රෙස් දැන් ඉතින් අවදානෙන් ප්ලේ කරන්න ඕනේ අපිට තීරණාත්මක දේවල් ටික මොකද අපි කෝච්චිය හදාගන්න ඕනේ ගයිස් අපි ඉතින් කෝච්චිය හදමු ඉතින් සැරේ මේ කාසියත් තරම් අපියා ඕකේ කවුරුත් පේන්නේ නැහැ මම දැන් ඩබල් තාම නිදියයි කාර් එක ඇතුලේ මොකක් හරි දිලිසෙනවා මට ඈතින් පේනවා හරි ෆ්‍රෙන්ඩ්ස් තුවක්කුවත් ගමු ඕනෙලාක තුවක්කුව අතේ තියන් ඉන්න ඕනේ හායි කුරුල්ලා ඉන්දා තොට කැත වැඩේ ඉතින් මචං කුරුල්ලට එම ගහපු ගමන මගේ හිතට හරිනේ ඒකට කරන්න දෙයක් නැහැ ෆ්‍රෙන්ඩ්ස් මම ඔය සත්ත්ව ඝාතනේ හෙලා දාගෙන පොරක් ඒකට කරන්න දෙයක් නැහැ උගේ සත්ත්ව ජීවිතේට නම් මගේ ජීවිතේ මට මේ දාය වටිනවා මේක දාගමු පල්ලෙහාට හරි ෂේප් එක යන් අපි ගනින් තුවක්කුව හොඳ වෙලාවට තුවක්කුව වැටලා නැහැ වැටුණා නම් එහෙම ඔක ගන්න කියලා අනිවාර්යෙන් මට කෙලවෙනවා අපි බහිමු මෙතනින් පල්ලෙහාට මේ මුන් දෙන්නට තේරෙන්නේ නැහැ ගෙදර තියෙන මේ හිල් ටික හැදුවා නම් අනිවාර්යෙන් ගෙදරින් මොකෙටවත් පැන ගන්න බෑනේ බ මුන්ටෝව තේරෙන්නේ අපි දාපු ටික මෙතනින් ගමු ඔය ගයිස් දැන් අපිට ටෙඩි බියර් ක්‍රෝබාර් එකයි එන්න ඕනේ මේ දෙක ආවට පස්සේ අපිට උඩට වැට්ටික් කරගත්තා කියනවා නේද එනවා අම්මට සරි ඕ යෝ ඵලයන්කෝ යන්න මරාගෙන මැරෙනවා ඈ දැන් සිලින්ඩර් හරියන්නේ නැහැ කොයිලට පපුවම අට්ටු ඒයි මයි ක්‍රෝබාර් එක්කෝ කැත වැඩනේ බං අයියෝ බලපන් ඉතින් ක්‍රෝබාර් එක මම ලිෆ්ට් එකට දැම්මට ඒක වැටිලා නැහනේ කමක් නෑ අපි සිලින්ඩර්ගේ බබාව දෙමු හායි යන්නේ ඔයා නිදාගන්නේ හරි සිලින්ඩර්ගේ බබාව දුන්නා පුදුම වදයක් දුන්නේ මේ කියේ දැන් ආ ඵලයන්කෝ මුණ දිහා බලන් ඉන්න කණ්ඩ වගේ මුණේ පෙරහැරක් කරන ඵලයන් ගන්න දන්නේ එල්ල කිරිපෙන් සේෆ් යතුරක් හම්බුණා ඈ සේෆ් කී මේක අරන් අපි යන් පල්ලෙහාට යන්නේක විතරක් නෙමෙයි කරන්න ඕනේ අම්මට සරි ගණිය එනවා පල්ලෙහාට යන්නේක විතර මං කියනවා කරන්න ඕනේ අපිට තියෙනවා දැන් ක්‍රෝබාර් එක ගන්න මේ මගුල් ක්‍රෝබාර් එක ඇවිල්ලා නැහැ ගියාන්කෝ දැන් යන් පල්ලෙහාට මට හිතුණා බිත්තියාසී ඉරවෙද්දෝ කෙනෙක් නැහැ කියලා කිව්වා වගේම ඇවිල්ලත් නැහැ ග්‍රැනියා පේන්නත් නැහැ ග්‍රෑන්ඩ්පා පේන්නත් නැහැ දැන් සිලින්ඩර් ලෙෆ්ට් සිලින්ඩර් කරදරේ ඉවරයි ක්‍රෝබාර් එක ගත්තා එනයිති අපි ආයෙත් යන් උඩට හායි කවුරුත් නැහැ නේද එල්ල කිරි එහෙනම් කොල්ලෝ අපි ගියා ඈ ටටා බයි see you මේක අස්සේ ඉන්න දිනවා නම් මරුවා උන් දෙන්නට ඇවිල්ලා මේක අස්සේ මට ගහන්න බෑනේ බ වයසක ජීවිතේනේ උන් කොහොමද ඔය මේක අස්සේ උන් ගන්නේ ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ලෙට්ස් ගෝ මචං ආච්චි රෝද පුටුවක් තියෙදිනේ මේකේ මේ ගේ වටේ කරගින්නේ ඔය රෝද පුටුවේ නැගලා ගියා නම් මූ අල්ල ගන්නත් තිබ්බේ ඕකේ ෆ්‍රෙන්ඩ්ස් පෙට්ටිය කඩාගත්තා මොකද්ද මේ තියෙන්නේ ඇක්සලරේටර් හරි මචං මෙන්න මේක අපි ට්‍රේන් එකට ඕනේ ට්‍රේන් එක යන්නේ මෙන්න මේකෙන් තමයි අපි ලෑල්ලට පාගනවා කියන්නේ අන්න ඒක ලෑල්ලට පාගන්න ඕක ඕනේ ෂේප් එක යන්න තුවක්කුව අඩොන්න තුවක්කුව ආයෙ හිර වුණා පලෙන් ගන්න ඕකේ ෆ්‍රෙන්ඩ්ස් තුවක්කුව හිර වෙනවා තුවක්කුවේ ක්‍රෝබාර් එකයි දෙකම හිර වුණා එදි හිමින් සැරේ පල්ලෙහාට යන් උණ්ඩෙකුත් තියෙනවා බය වෙන්න දෙයක් නෑ කවුරුත් පේන්නේ නෑ මං හැමදාම කියනවා මචං ඔය ග්‍රැනි ග්‍රෑන්ඩ්පා මාර දියුණු ඊයා බලපන් ගේ ඇතුළේ ලිෆ්ට් තියෙනවා කෝච්චි තියෙනවා කවුද කියන්කෝ ගේ යට කෝච්චියක් තියන් ඉන්නේ Tamanටව කියලා ප්‍රයිවට් කෝච්චියක් සල්ලිකාරයෝ වේ ඕකේ ෆ්‍රෙන්ඩ්ස් අපි යන පල්ලෙහාට මේ උඩට බඩු ටික ඔක්කොම පල්ලෙහාට දාන් තියාගන්න ලේසි ගයිස්
මොකෙක්ක පේන්නේ නැහැ. ෂෝට් ගන්න එක අරන් තියාගෙන යන්න. මෙතනින් ගෙන්නලා ෂොට් එක දුන්නා නම් වැඩේ ලේසි හැබැයි. ඕකේ ගයිස්. තුවක්කුව මං යවනවා පල්ලෙහාට. අපි යන් පල්ලෙහාට. ග්‍රැනියක් නැහැ, පේන්නත් නැහැ, ග්‍රෑන්ඩ් පාත් පේන්නේ නැහැ. ග්‍රැනියක් නැහැ, පේන්නත් නැහැ, ග්‍රෑන්ඩ් පාත් පේන්නේ නැහැ. දැන් ෂේප් එක පල්ලෙහාට ගිහලා වැටික් කරගමු. ඕකේ මේ පැත්තේ මොකක් කරිනවද? අපි අතුරු මෙතනනේ. මේකත් ගමු. මේක නතු තා පොඩ්ඩෙන් පල්ලෙහාට යන්නේ. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් අපිට සේෆ් කී එක හම්බුණා. අරින්න තියෙන සේප්පුව. ටුරු පේන්නේ නැහැ මචං. මේ පැත්ත අනතුරුදායකයි යා. මොකද එන පොඩිනේ මම පාරවල් මේ වස් රින් ගන්න කියලා අරකි මුණට අම්මට සරි. මතක් කරා වගේ මෙනවා. හායි ඉතින් උඹට පුළුවන් ද පුටු අස්සේ හැංගෙන්න. බලපන් මට පුටු අස්සෙත් හැංගෙන්න පුළුවන්. මේ නාකියට බෑනේ මචං පුටු අස්සේ හැංගෙන්න. උගේ කොන්දේ අමාරු. මේක යන්නෙත් නැහැ මෙතනට වෙලා හොතඹු වගේ බලන් ඉන්නවා කියහන්කෝ. යවන්කෝ. අන්න එහෙම ඵලයන්කෝ. හරි ප්‍රෙන්ස් එයා ගියා. කවුරුත් නැහනේ ලෙට්ස් ගෝ. ඕකේ අපි යන් මෙහින් රිවර්ස් ගියර් එක දාන්න වෙලාවට ඉන්න ඕනේ. නැත්නම් එහෙම කෙලවෙනවා. මට සිරි ග්‍රෑන්ඩ්පාගේ ඇස් දෙක හොඳට පේනවා. දැක්කා කියහන්කෝ මම. යන් අපි යන් පල්ලෙහාට. අම්මෝ අපොඩ්ඩින් ඉවරයි. අටි මං හිතුවේ මරුණා කියලා. පොඩ්ඩක් දන්නේ නැද ඩාන් වෙනවා ඩූන් වෙනවා තමයි ඔය ගණන් ගන්න එපා. තා පොඩ්ඩින් පත බෑ වෙනවා. උඩ තට්ටු ඉඳන් ගන්න මැරෙනවා ඒක න. දෙවෙනි තට්ටුවෙන් හිටිය හොඳ වෙලාවට. ඕකේ ප්‍රෙස් දැන් ග්‍රෑන්ඩ්පාට දොයි කරවන්න වෙලාව හැවිලා. ග්‍රෑන්ඩ්පා දැඟලුව වැඩි. මං අනුකම්පා කරන්න හැදුවා මචං. ග්‍රෑන්ඩ්පාට කමන්ට් ග්‍රැනි එන්නේ ඒ දෙන්න. ඉඳපන්. ඉඳා. ග්‍රෑන්ඩ්පාට දොයි කරවන්න හැදුවේ උනට ග්‍රැනි ආවේ. අනිච්චාවද සංකාර. දැන් ඉතින් ග්‍රෑන්ඩ්පාත් වෙනවනේ. මගේ හිත වාවන්නේ නැහැ ඔය මෙහෙම අහිංසක මිනිස්සුන්ට වෙඩි තියෙන එක. උනට කරන්න දෙයක් නැහැ. වයසක ජීවිතනේ බං. වලට දෙකයි ගොඩට එකයි තියාගෙන ඉන්න. ඔයා එන්න මෙන්න මෙහෙට. පොලිම එන්න ඕනේ. ඉඳා. එයත් ඉවරයි ෆ්‍රෙන්ඩ්ස්. ඕකේ ගයිස්. දැන් ඉතින් අපි යතුරු ගිහින් වැඩේ කරමු. මේක කරන්නවට හම්බුනේ ඕනේ මුන්දින දැඟලිල්ලත් එක්ක. ටුට්ටු හැබැයි මචං මේක තව ටිකක් බඩු දාන්න තිබ්බනේ. කෝච්චියට සාමාන්‍යයෙන් අපිට කෝච්චියට එක කෑල්ලයි හම්බුනේ අර කාසියයි ඇක්සලරේටරේ විතරයි. තව මොන හරි කෑල්ල ටිකක් දාන්න. ඕකේ මචං. අපි යතුරුත් ගත්තා. එතකොට ගේම එක තව අමාරු වෙනවනේ. කොහොයිද ග්‍රැනි හදපු සෙට් එක මචං. ග්‍රැනි එකට විතර අප්ඩේට් දෙන්නේ 2යි 3යි. ඔහේ නන්නත්තර වෙනවා. අපි යම් මචං පල්ලෙහාට. අපිට තව පොඩි වැට්ටියක් කරන් තියෙන්නේ. ලෙට්ස් ගෝ මචං. මේකත් ගමු. අනේ බං ඔය අත් දෙකක් තියෙන බඩු දෙකක් එකපාර අරන් ඵලයන්කෝ. එක බඩුවක් කරන් මොගුල ගාටනවා එපා වෙනවා. ඕකේ ප්‍රයිස් දැන් ඉතින් නිදහසේ වැට්ටික් කරගන්න තියෙන්නේ. අවුලක් නෑ අරුන් දෙන්න නිදි ඔකුන් දෙන්න පල්ලෙහාට බහින වෙලාවෙද්දි මට ඔක්කොම ටික වැඩ කරන් පැන ගන්නත් වෙලාව තියෙනවා. දැන් යන් අපි එතන දාලා උපට ටික ගන්න. අපි මෙතනින් පල්ලෙහාටත් යද්ද දැම්ම නේද? මෙන්න මේකෙන්ද ඕකේ ඔය බබාලා ටික මෙතනටලා ඉන්න ඕනේ. මම අනිත් එක්කනවත් එක්කන් එන්න. අපිට කාසිය ඕනේ. අඩු මේකට බෝට් ස්කේප් එක උදාන්න තිබ්බේ ට්‍රේන් ස්කේප් එක බෝට් ස්කේප් එක හෙලිකොප්ටර් ස්කේප් එක උදාම ගේම් එක පට්ට දික් වෙනවා. හැබැයි ඉතින් කිසි විවිධත්වයක් නැති නිසා අවුලක් නැහැ. ඉතින් මෙහෙමත් හොඳයි. ඕකේ ප්‍රෙන්ස් මොකෙක් කන්නේ උමගක් කාරන් යන ස්කේප් එකකුත් තිබ්බනම් මරුනේ. ඔය අයිස් අපි මේක තරන් යන්. ඒතකොට බඩු ටික සම්පූර්ණයි පල්ලෙහා. වැඩි කරගෙන තියෙන ග්‍රැනිවයි ග්‍රෑන්ඩ්පාවයි වන් ලාස්ට් ටයිම් දොයි කරවන්න තිබ්බනම් වටිනවා හැබැයි. මෙන්න මේ දොර අර ගන්න ඕනේ මෙන්න මේ අතුරින්. එල්ලක්කිරි. මෙන්න මේක චෙක් කළා. නියම මචං ට්‍රේන් කී එකත් හම්බුණා. ට්‍රේන් කී එක හම්බුණා මචං. ඒ කියන්නේ ට්‍රේන් එකේ යතුර යතුර නැතුව ට්‍රේන් එකක් කෙලවන්න බෑනේ. ට්‍රේන් එකේ යතුරක් තියෙනවද දන්නේ නැහැ නේ වසිලාට. අපි ඔය ට්‍රේන් එකේ යතුර දැකලත් නැහැ නේ බා. ට්‍රේන් එකේ යතුරක් නැතුව ස්විච් එකක් මගේ මොකක් කර අයිටම් එකක් තියෙනවද දන්නෙත් නැහැ නේ. එව්වා නොදනි. අපි කෝච්චි වදින කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් තාත්තලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලෝ. තාත්තෙන් අහලා හරි කමන්නේ කමෙන්ට් එකක් දාන්න තාත්තේ කෝච්චියේ යතුරක් තියෙනවද කියලා අහලා. එල්ලකිරිය ඒවා හිතයි ග්‍රැනිටයි ග්‍රෑන්ඩ්පාට ඔයගොල්ලන්ට මොනවා හිතේ තියෙනවනම් බයින්න දෙයක් අනිවාර්යෙන් එකක් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ දන්නවා ඉතින් ග්‍රැනි ග්‍රෑන්ඩ්පා කියන මගේ හතුරෝ කියලා. ඉතින් මගේ හතුරෝ කියන්නේ ඔයගොල්ලන්ගේ හතුරෝ තමයි. කෙලින්ම පහලින් බැලලා කමෙන්ට් එකක් දාන්න ඕනේ. ඔය ඔක්කොම මං කියවනවා. එල්ලකිරිපිස්. කෝච්චි යන්න අපිට ටිකටුත් ඕනේ පාර. කෝච්චි ටිකට් එකක් ගත්තා කොහොමද කවන්නේ? දැන් මෙන්න මේ බඩු ටික අරන් ගිහලා ෂේප් එකේ කෝච්චියට සෙට් කරන් යන්. ඒතකොට ඉතින් පැන ගන්න තමයි තියෙන්නේ. ටුරුට්ටුරුට්ටුටු
මට සිරි අන්තුරු සංඥාන ආදුනා මචං දැන් ඉතින් අරුන් දෙන්න එනවනේ කරන්න බෑනේ ඉතින් බලපන්කෝ ඇරපිය දොර ඕකේ ගයිස් රතු පාට කෝච්චි එක්කේ මේක දාගත්ත මෙතන දැන් ඉතින් අරුන් දෙන්න පල්ලෙහාට විදගෙන එනවා ඇති කැටපෝලි කොයි ලෝකෙද කැටපෝලි කොයි ලෝකෙද කැටපෝලි මෙන්න එතන තිබ්බනේ මෙන්න එතනින් මම කැටපෝලි දාගත්ත අවුලක් නැහැ එනවා නම් දුන්නේ ෂොට් එක තාම නෑ තාම බඩු ඇවිල්ලා නෑ දෙන්නට තාම සීන් නැද්ද කොයිද මේකත් දාගම හිමින් සැරේ ගිහිල්ලා ඒ ෆ්‍රෙන්ඩ්ස් මම ආයෙ මතක් කරනවා තාම ලයික් එක දැම්ම නැත්තම් අනිවාර්යයෙන් ඉතින් නිකන් තියෙන ලයික් බටන් එක ඩෝන් ගාලා බලලා වීඩියෝ ලයික් එක දැන් ග්‍රැනි ගේම් එකක් ග්‍රැනි වලට නැති ලයික් ඉතින් ආයෙ ගයිස් වැඩකුත් නෑ අන්න ඒක කියන්නේ ඉතින් ග්‍රැනි වලට නැති ලයික් වැඩකුත් නෑ මේක සද්ද කරනවා අරුන් දෙන්න එනවා දැන් ඈ පුදුම වදයක් තියෙන්නේ අද අලුත් අය ඉන්නවා අපිට සබ්ස්ක්‍රයිබ් 50000 ගන්න ඩෝන් ගාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න මට සිරි කරන්න බෑනේ ඉතින් ඔහොම පොල්ලක් කරා මොනිස්සරහට එනවාද කියනකො මිනිස්සෙක්ගේ බය වෙනවනේ ගණින් කැටපෝලි මෙන්න මේක අසර විසික් කරේ ඒ දෙන්නම් ජම්බු ග්‍රැනි මෙහෙන් එයි මං වටෙන් එනවා මචං අන්න එක මචං ටැක්ටිකල් ඇඩ්වාන්ටේජ් එක කියන්නේ ග්‍රැනි එහයින් එනවා මම මෙහෙන් ඇවිල්ලා ග්‍රැනිට ෂොට් එක දෙනවා කෝබන් ඇවිල්ලා නැද්ද පේන්නේ නැහැ හැරිලා ගියක්ද දන්නේ නැහැ හැරිලා යන්න මෙයා කවලු හැරිලා ගිහින් වගේ කවන්නේ නැහැ දෙමුකෝ පස්සෙන් ගිහලා ගහලින්නේ නැද්ද ගිහින් කියහන්කෝ මාර බඩුවනේ අවුලක් නැහැ ගයි අපිට ට්‍රේන් කීයක විතරයි ඕනේ ඔකිට ගහන්න දෙයක් නැහැ මේකත් අරගෙන අපි පටස් කාලයක් එහෙනම් ගයිස් අපිට යන්න තමයි තියෙන්නේ ග්‍රෑන්ඩ්පා කොහෙන් හරි මතුවෙලා හදන්නේ නැහැ කරුමිට වගේ ඕකේ බ්‍රස් මොකෙක් කන්නේ අපි දොර වහගමු ඉතින් ප්‍රසෝන් ඉතාමත් සාර්ථකව ග්‍රැනි ට්‍රේන් ස්කේප් පැත්ත විරකරන්න තමයි යන්නේ දොරවල් ටික වහගත්තා ඉතාමත් ගමන්ට කොච්චි සූදානම් 3යි 2යි 1යි කියලා ඔන්න රියදුරු මහත්තයා අසුන ඉඳගත්තා ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් කොල්ලෝ අපි ගියා ඔන්න ඕක ෆ්‍රෙන්ඩ්ස් කොච්චර දඟලුවත් වැඩක් නැහැ දක්ෂ කොල්ලා ඉන්නකම් ග්‍රැනිට ග්‍රෑන්ඩ් පාඩයි හැරෙන්නත් බෑ එහෙනම් ගයිස් ද ඩෝංගල් ගේට්ටු කඩාගෙන ලෙට්ස් ගෝ ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න කිව්වත් වගේ ග්‍රැනි ට්‍රේන් ස්කේප් එකත් ඉවර කරා ඉතින් ඔන්න ඩු ස්කේප් එක ට්‍රේන් ස්කේප් එක ඔක්කොම ගහලා තියෙන්නේ යම්මත් තමයි සුද්දා මුන් දෙන්න මාව හොයනවා තොපිට ඉතින් මාව හොය ඉන්න තමයි ටටා බයි චෙරියෝ